වෙසක් පුන් පොහෝ දිනේ දවසේ අපගේ මේ පෙරහැර බලන්නට එන වන්දනා කරන්නට එන සියලුම අපගේ බැතිමතුන් සහ අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ ගෝපීදන්සල අපි ඔක්කොම එකතු වෙලා සත්භාවයේ සංවාදය කරලා තියෙනවා. ඉතින් මම මේක විශේෂයෙන් ගොඩක් කතා කරන්න වෙලාවක් නෙවෙයි. අපි සියලු දෙනා එකතු වෙලා කරන වැඩක්, ඉතාම සතුටින් කරන වැඩක්. ඒ වගේම අපිට උදව් කරන්නට ගොඩක් අය ඉන්නවා. මේ හැමදාම අපි හිතනවට වඩා ගොඩක් අපිට මේ දේවල් එකතු වෙනවා. 25 වෙනි වතාවටත් මේ ගෝපීදන්සල ඉතාමත්ම සාර්ථක ලෙස පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතාම සත්භාවයෙන් සහයෝගයෙන් එකිනෙකාගේ විශාල කැපවීමක් තුළින් මේක අවුරුද්ද පුරා අඛණ්ඩව පවත්වාගෙන ආපු නිසා මේ කාරණේට කවුරු උදව් උපකාර කරා වුණත් බදුල්ල ඒ කාල වකවානුවල හිටියා වූ වර්තමානයේ ඉන්නා වූ ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම සහකාර නිලධාරීන් සහ තැපැල් සහායක කාර්ය මණ්ඩලය ඉතාමත්ම විශාල කැපවීමක් කරලා ඒ සියලු වසර ගණනාවම පහු කරගෙන ඇවිල්ලා ගෝපීදන්සල ඉතාමත්ම සාර්ථකව පවත්වලා තියෙනවා. ඒ නිසා ඒ හැම දෙනාගේම ඒ කැපවීම උත්සාහය ඒ පින් සිතුවිලි අපි ඉතාමත්ම අගය කරනවා. ඒ වගේම හැමදාමත් උදව් කරපු කණ්ඩායම ඒ අවුරුදු 25 මුළුල්ලේම හැමදාමත් මේ ගෝපීදන්සලත් සමග ඉන්නවා, සහයෝගය දෙනවා. ඒ කියන්නේ මේක ඉතාමත්ම සත්භාවයෙන් හිත හොඳින් හැමෝගෙම ආදරය දිනාගෙන කරන වැඩක්. ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතාමත්ම හරසරින් ඉතාමත් භක්තියෙන් යුතුව වෙසක් උත්සවයේ සමරන අවස්ථාව. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වාසී ජනතාව අද බොහොම උනන්දුවෙන් බොහොම භක්තියෙන් යුතුව පෙරගැසී විවිධාකාර පුද පූජා පවත්වමින් පින්කම් පවත්වමින් මේ උත්සවයේ සමරන අවස්ථාවේ බදුල්ල නගරේ ජනතාව මේ සඳහා අද නගරයට රැස් වෙලා සිටිනවා. මේ බදුල්ලට නගරයට රැස් වෙන බෞද්ධ සහ අනෙකුත් ආගමික පිටවතුන් සියලු දෙනාටම යම් සංග්‍රහයක් කරන්නට අපිට හැකියාවක් තිබෙනවද, අපි මේ දේ කරන එක හොඳයිද කියන එක මේ අවුරුදු 25කට ඉස්සෙල්ලා අපි අතර පොඩි කතාබහක් ඇති වුණා. ඒ කතාබහේ ප්‍රතිඵලයක් වශයෙන් අපි එදා මේ විදිහේ ගෝපීදන්සලක් මේ ස්ථානයේ ආරම්භ කරා. අද 25 වෙනි අවස්ථාව වරටත් බදුල්ල තැපැල් කාර්යාලීය මාහිතාදර කාර්ය මණ්ඩලයේ අය මේ ගෝපීදන්සල පවත්වනවා කියන එක මට විශාල සතුටක් කාරණයක්. ඒ වගේම අද මම විශ්‍රාම ලැබුවත් මේ අවස්ථාවට සහභාගී වෙන ලෙස මට ආරාධනා කිරීම පිළිබඳව අද මගේ සුභාශිර්ෂණ පිරිනැමීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ඉතාමත් සතුටටපත් වෙනවා. ඒ සම්බන්ධව සියලු දෙනාටම මගේ හෘදයාගම ස්තුතිය පළ කර සිටිනවා. අපි ආරම්භ කරපු හොඳ දෙයක් තව තවත් වර්ධනය වෙලා තව තවත් සංවර්ධනය වෙලා අපේ අලුත් පරම්පරාව ඒක තමන්ගේ අතට අරගෙන මේ විදිහට ඒ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනවා කියන එක අපේ හිතට විශාල සතුටක්. ඒක සුළුපටු කාරණයක් නෙවෙයි. මේ සඳහා විශාල පෙර සූදානමක් අවශ්‍යයි. මේ කටයුත්තේ ආරම්භක සමාජිකයෙක් විදියට එහි තියෙන බර මම හොඳින් අඳුරනවා. ඒක නිසා ප්‍රධාන තැපැල්ස්ථානතුමාට විශාල වගකීමක් පැවරෙනවා. ඒ වගේම අපේ අධික්ෂේත්‍රාධි මහත්වරුන්ට නිලධාරීම කාර්ය මණ්ඩලය සහ අපේ අනෙකුත් සේවක කාර්ය මණ්ඩලයේ සහෝදරයන් සියලු දෙනාටම මේක විශාල වගකීමක්. ඒ වගකීම නොපිරිහෙලා ඉටු කරන්නට දැන් මේ අවස්ථාවේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම්ින් සිටිනවා. මෙහි දිවේ පිටපස විශාල කාර්යභාරයක් කරන පිරිසක් ඉන්නවා. මෙතනට මේ ස්ථානයේ නොපෙනුනත් ඔබ මේ ගොඩනැගිලි වලින් පිටපසට කියලා බැලුවොත් මේ කටයුත්තේ බර කරට අරගෙන කටයුතු කරන සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා අපි සියලු දෙනාගේම ගෞරවය ඒ සියලු දෙනාට පුද කළ යුතුයි. මම මේ අවස්ථාව කරගන්න කැමැති මේ සඳහා අප කැපවී කටයුතු කරන
ප්‍රධාන තැපැල් ස්ථාපකතුමා ප්‍රධාන බදුල්ල තැපැල් කාර්යාලය සහ ඒ ආසන්නයේ තිබෙන අපේ තැපැල් සංකීර්ණයේ සියලුම හිතවතුන්ට අපගේ ස්තුතිය පුදවිද්‍ය පළ කරන්නට එසේනම් දැන් අප සූදානම් වන්නේ අපේ කෝපිදාන්සලේ වැඩ කටයුතු ආරම්භ කරන්නට. විශේෂයෙන් මේ මොහොත වන විටත් අප දකිනවා විශාල ප්‍රදේශවාසී ඇතුළු හිතවතුන් විශාල පිරිසක් මේ මොහොතේ එම කටයුත්තට සහ සම්බන්ධ වන්නට අපගේ කාර්යාලය අසල රැස්ව සිටිනවා. ඉතින් මේ මොහොතේ දැන් අප සූදානම් එම කෝපිදාන්සල ආරම්භ කරන්නට. ඔබ සියලු දෙනාටම ඒට සම්බන්ධ වලට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනු ලබනවා.